දැන් අවුරුදු 3ක් තිස්සෙන් මගෙන් පලි ගන්නව විදේශ සේවා නියුක්තිකාරයන්සේ බොරු චෝදනාවක් දාලා කඩුවල උසාවියේ නඩුවක්. ඉතින් ගිය පාර නඩුව කැඳවපු වෙලාවේ නඩුකාරතුමා කිව්වා චෝදනා පත්‍රයක් නැත්නම් මගේ නඩුව වීසි කරලා දානවා. මාව මේ සියලු මෙව් වලින් නිදහස් කරනවා. ඒ නිසා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න කියලා. දැන් චෝදනා පත්‍රයට කරුණු නැති නිසා සමාජ මාධ්‍යයට බොරු නිවුස් එකක් දාලා තිනවා. මන් සම්බන්ධව මිනිස්සු පැමිණිලි කරලා තිනවා. මම මිනිසුන්ට වංචා කරලා තියෙනවා නම් තොරතුරු මේ විදේශ නියුක්තිකාරයන්ට දෙන්න කියලා. එහෙම කරලා තියෙන කපටිකමකට. අයි මට දැන් මං සම්බන්ධව කවුරු හරි මොනවා හරි දෙයක් එතෙන්ට ගිහින් දුන්නට පස්සේ ඒ මනියව අල්ලලා අර නඩුවේ චෝදනා පත්‍රයට ගොනු කරලා උසාවියට ඉදිරිපත් කරන්න තමයි ඔය විදේශ නියුක්තිකාරයන්සේ ඉන්න හොර සෙට් එකක්. දේශපාලනයට කඩ යන සෙට් එකක් ඉන්නවා. සමහරක් නිලධාරි. අන්නේ සෙට් එක දේශපාලන පරිගැනීමකට මන්ත්‍රීතුමාලගේ එක පක්ෂවල ඌමනාවන් ඉෂ්ට කරන්න තමයි ඔය මන් සම්බන්ධව බොරු නිවුස් එකක් සමාජ මාධ්‍ය වලට දාලා තිනේ. ඔය ප්‍රවෘත්ති වලට ගැව්වට පස්සේ ඔය මිනිස්සු හිතුවා මට මං ඇත්තටම මිනිසුන්ට වංචා කරලා ඇති. එතකොට මිනිස්සු ඇහිලා පැමිණිලි දායි. එහෙම දැම්මට පස්සේ තොරතුරු හොයාගෙන එහෙමම ලබන පාර නඩු උසාවියට ඉදිරිපත් කරන්නේ. මහුල තමයි මම මිනිහෙකු එක මිනිහෙක්ගේ රුපියලක්වත් වංචා කරලා නැහැ. එක මිනිහෙක්වත් ඔතෙන්ට යන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න හේතුව මිනිසුන්ට මම රුපියලක වංචාවක් කරලා නැහැ. හරිද? ඉතින් මේ මිනිස්සු බලනවා බොරු චෝදනා ඉදිරිපත් කරලා වක්‍රාකාරව කපටිකමෙන් මගේ නඩුවට කරුණු රැස් කරගන්න, සාක්ෂි එකතු කරගන්න. අවුරුදු 3ක් තිස්සේ පොල් ගෑවද? මගේ මන් සම්බන්ධව මේ සාක්ෂියක් එකතු කරගන්න බැරුව, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න බැරුව, කඩුළු උසාවියේ නඩුවට. ඉතින් මම මේක දිනයි කියලා බයට මේකට බොරු චෝදනා ගොනු කරලා මේ පැමිණිලි ඉදිරිපත් කරන්න තමයි හදන්නේ. නඩුවත් බොරු චෝදනාවක්. විදේශ නියුක්තිකාරයන්ස ඉස්සරහා 200ක් මිනිස්සු අරගෙන හොර ඒජන්සිකාර මස්කඩ ඒජන්සිකාරයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් කරයි කියලා තමයි බලපත්‍රයක් නොමැති චෝදනා යටතේ නඩුවක් දැම්මේ. මට බලපත්‍රයක් ගන්න බෑ ලංකාවේ. ඒකට හේතුව මේ මිනිස්සු නඩුවක් දාලා තියෙන නිසා. දැන් මේ නඩුවෙන් දින්නොත් මං බලපත්‍රයක් ගන්න නිසා නැවත නඩුවක් ෆයිල් කරන්න තමයි මේ මන් සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරනවා කියන්නේ. යසයි නේද අපේ ලංකාවේ නීතිය. ඔය ඕක ඇතුලේ ඉන්නව මස්කඩ ඒජන්සිකාරයන්ගෙන් පගාව ගන්න සමහරක් නිලධාරි. ඇමතිවරුන්ගේ පස්සලේව කන සමහරක් නිලධාරි. අන්නේ නිලධාරීන්ට ඩුබායි සුද්දව අභියෝගයක් වගේම ඩුබායි සුද්දගෙන් පලි ගන්න උමනා වෙලා තියෙනවා. ඒක තමයි ඔය කරන්නේ. මම වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගැහුවට මම බය වෙන්නේ නැහැ. පළයටි රුකඩලු ගල් ගහන්නේ ගහලා බලමු ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ගෙන් පැමිණිලි චෝදනා ඩුබායි සුද්දට නැහැ. ඕන් තරම් ඔය මස්කඩ ඒජන්සිකාරයන්ටයි එතකොට ඔය හොර පගාව කන නිලධාරීන්ටයි මට මඩ ගහලා උන්ට කරන්න පුළුවන් දේ කරන්න පුළුවන්. අපි මේවට සැලෙන්නේ නැහැ.